දැන් අන්තිමට ඔක්කොම ඉවරයිනේ. දැන් තව විභාග ටික විතරයි තියෙන්නේ. ඒක කොහොම හරි කරගත්තට පස්සේ මගේ කතන්දරේ ඉවරයි. දැන් වෙන එකක් අර කියන්නේ මොකද දියමන්ති හැදෙන්නේ පීඩනෙන් වාණේ හැදෙන්නේ රත් කළා තලන එකෙන් වගේ තමයි. දැන් ඉගෙන ගත්තුවා තමයි මට ඉස්සරහට පාවිච්චි කරන්න. කොහොම හරි මොන විදිහෙන් හරි අවුරුද්දේ කට්ට කාලේ ඉවර කරන්නේ. ඒ කාලේ ඉවර වුණාට පස්සේ ඒ කට්ට මොකද්ද කියලාවත් මතක නැහැ. ඒ සම්බන්ධව වෙන ආඩම්බරයක් විතර ඉතුරු වෙන්නේ. දැන් මේක කතා කරද්දි මාර මොරාල් එකකින් කතා කරන්න. ඒ කියන්නේ මම ඒක කරා කියන සීන් එක කතා කරන්නේ. ඒ නිසා උඹලට ඉස්සරහට වැඩ කරන් යද්දි ඕන තරම් තැන් එයි. මේක එපා වෙන මොන කෙහෙම්ලක්ද මේ කරන්න කියලා අතාරින්න හිතන සියලු කාරණා හිතන එහෙම තැන් එයි. ඒ ඔක්කොම දීදී සමහරකට කිසි ප්‍රශ්නයක් නැහැ වගේ ඕගොල්ලන්ට වැඩ කරන්නත් වෙයි. ඒක තමයි මේකේ හැටි. මේ ඕගොල්ලෝ ඉන්න වයස එහෙම කරන්න පුළුවන් වයස. ඒ වයසේ ඒක කරන්ද මොකද ඒක ඉවරුණාට පස්සේ හැදෙන මිනිස්සයා හිතා ගන්න බැරි මිනිස්සෙක්. හරිද? ගිය අවුරුද්දේ මට වඩා මේ අවුරුද්දේ ඉන්න මම ඒ එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ ඉන්න මම මට මෙතනින් ඉස්සරහට මහන්සි වෙනවා කියන එක ඕන එකක් කියවන්න කියන මට කරන්න පුළුවන් ඒක. ඕන ප්‍රශ්න එකක් කියවන්න කියන මට ප්‍රශ්නයක් නැහැ. මට ඊසි. ඒ කියන්නේ මම ඒක කරලා ඉවරයි. මම ඒක කරලා ඒක උපරිම අත්විඳලා තියෙනවා. ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකක එන්න පුළුවන් උපරිම ස්ට්‍රෙස් ලෙවල් එක මම කෝප් කරලා තියෙනවා. මට බය වෙන්න දෙයක් නැහැ. මට තාම අවුරුදු 26යි වයස. තව ඕන තරම් කල් තියෙන ඕන දෙයකට